සුබ දවසක්. අද බලමු lankatimmoney.com වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන විදිය. වෙබ් බ්‍රවුසර් එකේ මෙතන සර්ච් කරන්න ඕනේ lankatimmoney.com කියලා සර්ච් කරන්න ඕනේ. මෙන්න මේ විදියට අකුරු හරියට ටයිප් කරලා සර්ච් කරගන්න. ඊට පස්සේ එන්ටර් කරපුවම වෙබ්සයිට් එකට පිවිසෙන්න පුළුවන්. ඊට පස්සේ පල්ලෙහාට යමු. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන රෙජිස්ටර් ෆෝම් එකක් තියෙනවා. මේ රෙජිස්ටර් ෆෝම් එක తాවකාලිකව අක්‍රිය කරලා තිබෙනවා කියලා වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඒකට හේතුව ඇවිල්ලා උඟක් මිනිස්සු අර දැනගත්තු ගමන් සාමාන්‍යයෙන් රෙජිස්ටර් ෆෝම් එක පුරවලා රෙජිස්ටර් වෙන්න හදනනේ. ඉතින් අර එහෙම මේ බොරුවට රෙජිස්ටර් කරගන්න ආයතනයක් නෙමෙයි. ඒකෙන් හින්දා බොරුවට මිනිස්සු පුරවන හින්දා තමයි මේක తాවකාලිකව අක්‍රිය කරලා තියෙන්නේ. පල්ලෙන් තියෙනවා next button එකක්. ඒක ක්ලික් කරන්න ඕනි. ඒක ක්ලික් කරාට පස්සේ එනවා මෙන්න මේ වගේ page එකකට. මේ page එකේ මෙන්න මෙහෙම පිටුවක් දාලා තියෙනවා. හරිද? මේ පිටුව ටිකක් බලන්න. එතකොට මේකේ තියෙන්නේ www.lankatimmoney.com අඩවිය ලියාපදිංචි වීමට පෙර ඔබට අනිවාර්යයෙන්ම අවම වශයෙන් මෙවැනි පිටු ටයිප් කිරීමේ හැකියාව තිබිය යුතු වේ. මේ පුද්ගලයන් නිකුරුණේ ලියාපදිංචි වීම වැළැක්වීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ගයකි. අප වෙබ් අඩවියට වැඩි වශයෙන් වැඩ සපයන ගුරුවරුන්ගෙන් වන අතර ඔබ යම් වැඩක් කර අවසානයේදී ඒ ළඟා වනුයේ අපේ රටේ ඉගෙනුම ලබන දරුවන්ට එබැවින් අපගේ ආයතනයට අවශ්‍ය වන්නේ දක්ෂ අවංක වගකීමෙන් වැඩ කරන පුද්ගලයන් බව කරුණාවෙන් සැලකන්න. එබැවින් නිකරුණේ ලියාපදිංචි වීමෙන් වළකින ලෙස නැවත නැවතත් ඉල්ලා සිටිමු. ස්තුතියි කියලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මෙතන මේ කාරණාව පිළිබඳව. next button එක ක්ලික් කරමු. ඊට පස්සේ තියෙන බෑන්ඩ් ඩීටේල්ස් සෙට් කිරීම පිළිබඳව මෙතන තියෙනවා 2024 දෙසැම්බර් මාස 1 වෙනි දිනට පෙර ලියාපදිංචි ක්‍රියාවලියේදී බැංකු තොරතුරු ලබා ගන්න නමුත් වර්තමානයේ ඔබගේ වැටුප් ලබා ගැනීමට ආයතනයේ විසින් බැංකු තොරතුරු ලබා ගන්නේ ඔබ ලියාපදිංචි වී එක් ප්‍රොජෙක්ට් එකක් ලබාගත් පසුය. හරිද? ඒ කියන්නේ මුලින්ම ඇවිල්ලා මේක රෙජිස්ටර් වෙද්දිම කලින් අපේ බෑන්ඩ් ඩීටේල්ස් සෙට් කරන්න පුළුවන් පේමන්ට් එක පේමන්ට්ස් අපි ලබා ගන්න බෑන්ඩ් ඩීටේල්ස් දෙන්න ඕනිනේ. ඉතින් දැන් ඇවිල්ලා එහෙම බෑ. ලියාපදිංචි වෙලා පළවෙනි ප්‍රොජෙක්ට් එකේ කරාට පස්සේ මේගොල්ලෝ ෆෝම් එකක් එවනවා. ඒ ෆෝම් එක පුරවලා අපි බෑන්ඩ් ඩීටේල්ස් එතකොට අපිට ඇඩ් කරන්න පුළුවන්. ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ. මේක දැම්ම සිදුවෙන ක්‍රියාවලියක් නෙවෙයි. ඒ කියන්නේ මෙතන තියෙනවා BOC බැංකුවක් තමයි මේගොල්ලෝ බැංක් ගිණුමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට නේම් එකයි බැංක් account number එකයි විතරයි යවන්න ඕනේ. BOC බැංක් ගිණුමක් නැත්තම් අපි යවන්න ඕනේ නේම් එක, බැංක් account number එක, බැංක් නේම් එක, උදාහරණයක් කමර්ෂල්ද සම්පත්ද එහෙම. එතකොට බ්‍රාන්ච් නේම් එක උදාහරණයක් වශයෙන් අනුරාධපුර කුරුණෑගල බ්‍රාන්ච් නේම් එක තමයි අවශ්‍ය වෙන්නේ. මේකෙදි කියනවා BOC ගිණුමකට රුපියලක්වත් කැපෙන්නේ නැහැ. කියන්නේ රුපියල් 2000ක් ඔයා ගන්නවා කියන්නකෝ ඔයාගේ බැංක් account එකට මේ වෙබ්සයිට් එකෙන් හම්බ කරලා. එතකොට කීයක්වත් කැපෙන්නේ නැහැ BOC account එකක් ඔයාට තියෙනවා නම්. හරිද? එතකොට වෙනත් බැංක් account එකකට ගත්තී රුපියල් 30ක් කපලා තමයි පේමන්ට් එකේ කියන රුපියල් 2000ක් වට ලැබෙන්න තියෙනවා නම් 1970. එතකොට ඒ විදිහට තමයි පේමන්ට් එක සිදු වෙන්නේ. අපි next ක්ලික් කරලා යමු. මෙතන තියෙන payment proof වලට පිවිසෙන link එක මෙතන ක්ලික් කරලා වෙබ්සයිට් එකෙන් payment proof මෙතනින් යන්න පුළුවන්. payment proof වලට යන විදිය තමයි මෙතන කියලා තියෙන්නේ. එතකොට මෙතනින් අහනවා දැන් වෙබ්සයිට් එකේ payment proof කට්ටියන්ගේ add කරලා තියෙන්නේ. එතකොට ඒ add කරලා තියෙන්නේ payment proof upload කරන්න කැමැත්ත පළ කරපු පුද්ගලයන්ගේ payment proof විතරයි වෙබ්සයිට් එකට පළ කරලා තියෙන්නේ. මෙතනට ඔයා දක්වන මේ තමන්ගේ කැමැත්ත අකමැත්ත දක්වන්න තියෙන්නේ. payment proof දක්වන්න අකමැති නම් ඇඩ් කරන්න අකමැති නම් අකමැති කියන බටන් එක ක්ලික් කරන්න තියෙන්නේ. මෙතනදී මම කැමැති කියන බටන් එක ක්ලික් කරනවා. ඊළඟ page එක මෙන්න මෙතන තමයි හරියටම කරගන්න ඕනේ. ලියාපදිංචි වීම සඳහා මෙන්න මේ ඊමේල් එකට එක හරියට ටයිප් කරලා යවන්න ඕනේ. I want to register කියලා තමයි මේල් එකක් යවන්න ඕනේ. හරිද?
මම උදාහරණයක් පෙන්නන්නම්. මේ ස්ක්‍රීන්ෂොට් එක බලන්න. මේ ස්ක්‍රීන්ෂොට් එකේදී ඔයාගේ Gmail එකට යන්න. Gmail එක හරි Yahoo හරි කැමති. ඔයාගේ mail එකට ගිහිල්ලා email එකට ගිහිල්ලා මෙතන අලුතෙන් mail එකක් ප්‍රදාන විදියට ක්ලික් කරලා මෙතන search මේ අපි type කරන්න ඕනේ හරිම mail එක. මෙන්න මේ mail එක අපි අනිවාර්යෙන් හරියට type කරලා නැත්නම් මේක copy කරලා යවන්න lankatypemoney@aol.com. මේ email එකට තමයි යවන්න ඕනේ. මෙන්න මේ email එකට අකුරක්වත් වරද්දන්න එපා. එතකොට යන්නේ නැහැ. I want to register කියලා මෙතනින් දැම්මා. to කියන එකට තමයි mail එක type කරන්න ඕනේ. send button එක click කරා. එච්චරයි. ඊට පස්සේ වා send කළා. ඊළඟ ස්ක්‍රීන්ෂොට් එකේදී වාට පෙන්නන්න all mail spam කියලා තියෙනවා තමන්ගේ mail එකේ. ඕනම email එක all mail spam තියෙනවා. එතකොට all mail spam දෙකම check කර බලන්න. පැය 24ක් ඇතුළත අනිවාර්යයෙන්ම details මේගොල්ලෝ එවනවා. මෙතන all mail spam ඕගොල්ලෝ check කරන්න ඕනේ. සමහර විට spam එකටත් එන්න පුළුවන් අපිට registration පිළිබඳ තොරතුරු. එහෙම නැත්නම් all mail එකටත් එන්න පුළුවන්. හරි. next button එක click කරමු. මෙතනදී තියෙන්නේ ඔයාගේ CV එකක් අපි යවන්න ඕනේ. අපි CV එකක් හදන විදිය ඔයා දන්නේ නැත්නම් මෙතන මේ YouTube වීඩියෝ එකක් තියෙනවා. ඒ මෙතනින් බලලා වුණත් අපිට හදා ගන්න පුළුවන්. නැත්නම් YouTube එකේ search කරන්න CV how to create CV කියලා CV සිංහල කියලා type කරත් එනවා. CV එකක් හදන විදිය හරිම ලේසි. CV එකක් හදලා යවන්න ඕනේ. මෙන්න මේ බටන් එක ක්ලික් කරලා යවන්න. හරිද? මේකෙන් WhatsApp service එකට තමයි යන්නේ. WhatsApp service එකට තමයි send කරන්න ඕනේ. එතකොට finish දෙන්න ආයි website එකටම පිවිසෙනවා. ඉතින් ওই විදිහට තමයි registration එක සිදු වෙන්නේ lankatypemoney.com website එකේ. ඔයාලට details ලැබිලාද කියලා බලන්න mail check කරලා බලන්න. මම අර කිව්ව විදිහට. බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට.